අපි ප්ලෑන් කර ඉක්මනින් එළියට ඇවිල්ලා මේ පොඩ්ඩක් අවුව ටිකක් ඇඟට ගන්න. අර සතුට සමරන්නත් එක්කනේ අපි ආවේ. මොකක් කිව්වේ නෑ. මේ පොඩ්ඩක් පිස්සු ගණන් ගන්න එපා. ඉතින් ඒක කාලෙන් ඇතිනේ. ඊට වැඩි කතා කරනවා ගෙදරදී හරිද? ටිකක් බලන්න. ඉතින් මේක සම්පූර්ණයෙන්ම ස්නෝබලින් යට වෙලා තමයි තියෙන්නේ. ඉතින් නමුත් එක්කෙනා නීති. අනේ කකුල් තියාගෙන. හෙලෝ ෆ්‍රෙන්ඩ්ස්. ඉතින් මේ බලන්න කොච්චර ඉර රස්නේ දිගට ඉතින් මේකට එළියට නෑවිත් කොහොමද? ඒකින්දම තමයි අපි එළියට ආවේ. එනකොටම අපි දැක්කා ලස්සනට මල් පිපිලා තියෙනවා පාරායිනේ දිගේ මෙන්න මේ විදිහට. ඉතින් මේ පුංචි මල් වර්ගයක් මොකක්ද කියලා නම් හරියටම දන්නේ නෑ. දන්න කෙනෙක් ඉන්නවනම් කමෙන්ට් එකක් දාගෙන යන්න. මෙන්න මේ මොනවද මල් කියලා පොඩි සුවඳකුත් තියෙනවා. ඉතින් ඊට පස්සේ අපි ඒක ටිකක් වෙලා රසවින්ද කියන්නේ කාලා බැලුවේ නෑ. ටිකක් ඒක ඇහෙන් දැකලා රසවින්ද. ඊට පස්සේ අපි යන්න සූදානම් වුණා අපේ ජේසන් බබත් එක්ක. මෙන්න ජේසන් ඉනා වෙලා ඉන්නවා. හායි ජේසන් කොහමද? ඔන්න කොහොමද ඉතින් ඔයාලා හැමෝම හොඳින් කියලා හිතනවා. අපි ඉතින් ඔන්න අර ඉතාලියෙන් අපිට බඩු වගේක් ආවනේ. ඒ ටික ඕපන් කරලා සන්තෝෂෙටත් එක්ක අපි එළියට ආව කට්ටියද. මොකද ටිකක් අවුවයි මේ ලස්සනයි. ඉතින් ඔයගොල්ලන්ට පේන්නන්න හිතන ඊට වඩා අපිට ආස හිතුණා. මොකද ස්වීඩන් කියන්නේ ඔයගොල්ලෝ දන්නවනේ ගොඩක් සීත රටක්. ඒක නිසා මේ විදිහට පුංචියට හරි අවුව ටිකක් වැටෙනවා කියන්නේ ඒක වෙනම ආතල් එකක් රයිට්. ඉතින් ඒකින්ද අපි ටිකක් එළියට ආවා නේද? හරි. ඉතින් එළියට ආවේ ඉස්සර නම් අපිට 2 minutes 4 minutes වගේ ඇති. ඒත් දැන් එහෙම බෑ. අපි ප්ලෑන් කර ඉක්මනින් එළියට ඇවිල්ලා මේ පොඩ්ඩක් අවුව ටිකක් ඇඟට ගන්න. නමුත් මේ දැන් අපිට මෙන්න මෙයයි මෙන්න එහා පැත්තේ තව එක්කෙනෙක් ඉන්නේ ඉඳා ටිකක් අමාරුයි මේ ටිකක් එළියට එන්න ඉක්මනින් නේ. හරි. කොමාරි වටපිටාව ඉතින් ඔයගොල්ලන්ට පේනවා ඇති මේ අපේ ගම. අපි ඉන්න ගම්මානේ පොල්ස් බූදා. ඉතින් පොඩි ගමක්. ඉතින් ගම පිළිබඳව වීඩියෝස් පොඩ්ඩක් ගේන්නත් බලාපොරොත්තු වෙනවා. ඉතින් අර සතර සමරන්නත් එක්කනේ අපි ආවේ. ඉතින් ආදරේ ඔයගොල්ලෝ හැමෝටම අපි බලනවාට තව දෙයක් ඉතින් කියන්න ඕනේ. ඉස්සරහට අපිත් එක්ක එකතු වෙලා ඉද්දී අපි කියන්න අවුරුදු 10ක් විතර අපි මෙන්න මේ විදිහට දෙන්නෙක්ව අරගෙන නෙමෙයි එක්කෙනෙක්ව හරි අරගෙන යන්න කියලා හිටියේ. දැන් දෙන්නෙක් ඉන්නවා. හරිද? ඉතින් ඒ වගේ ලොකු සිදුවීම් මේ ස්වීඩන් වල අපිට සිද්ධ වුණා. අපිට හොඳ දේවල් තමයි සිද්ධ වුණේ. ඉතින් ඔයගොල්ලන්ටත් බලන් ඉන්න ඕගොල්ලන්ටත් හොඳම දේවල් හොඳම කාලෙදි සිද්ධ වෙයි. කවදාවත් අතාරින්න එපා. රයිට්? මොකද? එහෙම කියලා ප්‍රාර්ථනා කරනවා. එහෙම කියලා ප්‍රාර්ථනා. අපේ වයිෆ් ටිකක් මේ මේට වැඩි කතා කරනවා ගෙදරදී. හරිද? ටිකක් බලන්නක තව ඉස්සරහට බලමු. මේ තියෙන්නේ ඉතින් අපේ ගමේ පොඩි අයට පොඩි පාක් එකක් තියෙනවා මෙහා පැත්තේ. ඕගොල්ලෝ පේනවා ටිකක් ඈත තමයි තියෙන්නේ. කොහොමත් අපි මේ බලන්න දැන් කුඹුරු පස් වද්දලා වගාවට ලෑස්ති. බා මේ බලන්නකෝ view එක. වා මහා ලස්සනනේ. ෂී ඊර බහගෙන යන වෙලාවට තමයි අපි ඉතින් සෙට් උනේ. මේ ඉතින් වගාවට ලෑස්ති වෙනවා මේ. ඔන්න මේ ගැනත් අපි මාර ලස්සනයි. අහස එහෙම අද මාර ලස්සනයි. ඉතින් මේක මම ලස්සනට පේනවදනේ. ලස්සනට පේනවා. රයිට්. මේමයි. ඉතින් මේක සම්පූර්ණයෙන්ම ස්නෝබලින් යට වෙලා තමයි තියෙන්නේ. ඉතින් නමුත් යට වෙලා ගිහුවට අපිට කිසි ප්‍රශ්නයක් නැහැ නේද? අපිට කිසි ප්‍රශ්නයක් නැහැ. මොකද මේ ඔක්කොම මම ඉස්සරහට ගේන්නම්. අපි නිනි with you ඔයගොල්ලෝ රැඳිලා ඉන්න YouTube channel එකේ නම. ඉතින් ඉස්සරහට ගේන්නම්. තව වීඩියෝස් ගොඩක් තියෙනවා. තව වීඩියෝස් වල නෙමෙයි ප්ලෑන්ස් ගොඩක් තියෙනවා. වීඩියෝස් තාම ටිකයි තියෙන්නේ. ඉතින් මේ පුංචි ගමේ මේ ඇවිදින ඔයගොල්ලෝ දකින්න මේ පුංචි ගමේ විස්තර ටිකක් තියෙනවා. මම ඒකත් ඉස්සරහට කියන්න. මේ subscribe කරලා set වෙලා ඉන්න. ඉතින් අපේ එක්කෙනා නීති. අනේ කකුලකුත් උඩ තියාගෙන නේද? කොහොමද ඉන්නේ? එයා ඉඳ හරියට. බෲස් ලී සිස්ටම් එකද? මේ එයා මොනවද නුනා කිව්වට ඇහින්නේ? මොකක් කිව්වේ නෑ.
මේ ඇත්තටම එයා එළියට එන්න හරි ආසයි අපේ ජේසන් බබා අයියෝ. හරි එයාව අපි පොඩ්ඩක් සෙටල් කරමු. ඉතින් මෙන්න මේ තියෙන ලිඳක් ස්වීඩනයේ තියෙන ලිඳක් අපේ ලංකාවේ තියෙන වගේම වතුර ඇදලා ගන්න ලිඳක් අවුරුදු 200ක් විතර පාරණ ඇති කියලා හිතනවා. ඊට පස්සේ මෙන්න මෙතන තියෙන මේ ගහක එල්ලලා පොඩි ගෙයක් වගේ වලට මෙන්න මේ ගහේ එල්ලලා තියෙන ගේ ඒක කුරුල්ලන්ට කෑම වතුර දෙන ගෙයක්. ඉතින් අපේ ගෙදර දවසේ ගෙල්ලලා ඔයගලන්ට වීඩියෝ එකක් දාන්න. wow කොහොමද? ඉතින් හොන්නෝක තමයි අපේ ගම තාම මේ පේනවනේ. හරි ලස්සනයි. ඉතින් අද දවසට නම් මාර ලස්සනයි. මමත් මේ හරි ආස හිතුණා දෙකපාර එළියට එනකොට. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අපි එළියට චුට්ටක් ඇවිල්ලා ඔයගොල්ලොත් එක්ක හිමින් තව වීඩියෝස් අප්ලෝඩ් කරන්න. ඉතින් රැඳී සිටින්න කියලා තමයි කියන්න තියෙන්නේ. මේ පොඩ්ඩක් පිස්සු ගණන් ගන්න එපා. ඉතින් ඒක කාලෙන් කාලයට මේ වගේ අවුවක් දැකපුවාම මේ පොඩ්ඩක් ඒ වගේ සීන් එකක් වෙනවා. බලන්න කොච්චර ලස්සන වීඩියෝස් කියලා. හරි අපි එහෙනම් අදට සමුගන්නම්. ඉතින් මෙන්න මේම තමයි ස්ප්‍රින්ග් එක ආරම්භය. වසන්තය උදා වෙන්න සූදානම්. ඉතින් වසන්තය ඔන්න බලන්න මේ පැත්ත. රයිට් නියමයි මේ. ඉතින් වසන්තය සූදානම්. වසන්තේ මොකද්ද සින්දුවක් තියෙනවනේ. වසන්තේ මල් කැකුලයි දසන්තේ නල රැල්ලයි. මං කිව්වේ අවු පොඩක් කරනවා අපේ ඔළුව පොඩක් බුරුල් වෙලා පොඩක් පිස්සු වෙනවා ගණන් ගන්න එපා. රයිට් මේ එහෙනම් අපි තිබ්බා කියන්නේ අපි ගිහින් එන්නම්. මේ ඊළඟ දවසේ ඊළඟ වීඩියෝ එකකින් හම්බෙමු. ජය වේවා. මම ස්වීඩනයේ ඉඳගෙන නෙමෙයි දැන් ඇවිදගෙන. සෝරි. මම ස්වීඩන් වල ඉන්න නිලංක වර්ණගුල. එහෙනම් අපි ගිහින් එන්නම්. හෙයිදෝ. ඉතින් හිතුවට නවත්තන්න කියලා ඇත්තටම මෙන්න මේ විදිහට තමයි ඉර බහැගෙන යන විදිහ එක මාරම ලස්සන හරියට චිත්‍රයක් හැඳලා වගේ ඒකත් ඕගොල්ලන්ට පෙන්වන්න හිතුණා. ඒකත් පෙන්වන ගමන් ගිහින් එන්නම් ඉතින් ඕකේ. 6 දවසක හම්බෙමු. ඇතිනේ. නවුන හරි